අද අපි මේ විඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන එන්නේ කැනඩාවේ එඩ්මන්ටන් වල -30කට ආසන්න උෂ්ණත්වයක් ඇඟට දැනෙන දවසක අපේ ජීවිතය ගෙවන විදිහ. ඉතින් පාරේ හැමතැනම හිම වැටිලා. ඉතින් මේ වගේ දවසට ඩ්‍රයිව් කරන එකත් ටිකක් පරිස්සමට කරන්න ඕනේ වෙනදට වැඩිය. ඊට අමතරව මේ වගේ දවස්වල එළියේ ගොඩ වෙලාවක් ඉන්නත් ගොඩක් අමාරුයි. ඒ වගේම ඇඟටත් එච්චරම හොඳ නැහැ. -30 කියන්නේ ගොඩක් ලොකු සීතලක් හින්දා. ඉතින් සීතල වුණාට වෙනදා වගේම එදිනෙදා ජීවිතේ වැඩ කිසිම වෙනසක් නැහැ. වෙනදා විදිහටම තමයි යන්නේ. ඉතින් මේ අපි ඉස්කෝලේ ඇරිලා අපේ එරන්ව ඉස්කෝලෙන් ගන්න ගිය විදිහ. ඉතින් ඉස්කෝලේ නමයිනොත් ඒගොල්ලන් සීතලට අඳින හැම එකක්ම අරගෙන කොච්චර සීතල වුණත් ඒගොල්ලන්ගේ ඉස්කෝලේ යනවා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු එදිනෙදා විදිහටම සිද්ධ වෙනවා. එඩ්මන්ටන් වල තියෙන විශේෂත්වය තමයි කොච්චර සීතල වුණත් අපිට හිරු එළිය හොඳට ලැබෙනවා. ඉතින් සමහර දවස් තියෙනවා ඉර එළිය අඩු. නමුත් එඩ්මන්ටන් කියලා කියන්නේ කැනඩාවම ගත්තොත් හොඳට හිරු එළිය ලැබෙන නගරයක්. ඉතින් ඒ අතින් අපි ලකි ග්ලූමි දවස් තිබුණට ඉර එළිය කොච්චර සීතල වුණත් ඉර එළිය වැඩි දවස් තමයි අපිට තියෙන්නේ. ඉතින් දෙවනියට අපි යන අපේ නේතන් ඉස්කෝලෙන් ගන්නාද නේතන් ඔයාගේ ප්‍රීස්කූල් එකෙන් අරගෙන එන්නේ. ප්‍රීස්කූල් යන ළමයි වුණත් ඒගොල්ලන් වින්ටර් ඇඳුම් මේ විදිහටම ඇඳලා ඒගොල්ලොනුත් වෙනදා වගේම ඉස්කෝලේ යනවා -30 සීතලේ වුණත්. ඊට පස්සේ අපි තව බඩු වගේක් ගන්නත් එළියට ගියා. හැම තැනම හොඳටම සීතලයි. මේ වගේ දවස්වලට වැඩිපුර එළියට නගින් ඉන්න එක තමයි හොඳ. ඉතින් ඔයගලන් බඩු ඊට අමතර වෙන අවශ්‍ය දේවල් ගන්නවා නම් ගෙදර ලිව කරගන්න පුළුවන්. ඉතින් අත්‍යවශ්‍ය දේවල් වලට ගෙදරින් එළියට නොයා බෑ. ඉතින් ඒ වගේ දේවල් වලට විතරක් එළියට යන්න එක තමයි හොඳ. -30 වගේ ලොකු සීතලක් තියෙන දවස්වලට.